මට ගහපු කමුල් පාරේ දෝංකාරේ ආවත් මගේ කන් දෙකේ රැවුදෙනවා හන්සි. මං උඹෙන් පලි ගන්නවා හන්සි. පලි ගන්නවා. යකෝ මු කැලේ ඇතුළට ගියා තාමත් නෑනේ. ගියාමයි මු තාමත් නෑ. මාත් මාරකට තමයි වැඩේ බාර දුන්නේ. ඕ මල්ලි ධර්මයේ තමයි. මොනවද කොට හදාරනවද? ඒ මල්ලි ඊට පස්සේ. නෑයි. අපිට හරි දුවා. ඉතින් කොළඹ රස්සාවට යනකොට බෑදෑට ගෙට බයිනවා කියලා තාක්කම වෙන්න. මොකද බලතෝ කිව්වේ? අයියා මේ අද්දනම් දාන්න තියාගන්න එපා. ඔය සද්ද කියලා දාන්න තරිඳුට. සද්දයි පුතෝ සම්මත තියාගනින්. ඒ කතාව බොරුනොත් තෝගේ දෙල්ලෙන් අලේව දානවා මේ අරද. ඔන්න එක මත තියාගෙන හරිද? හරි දැන් ගින්දර දුන්නනේ. දැන් නිකන් බට කැලේට ගින්දර තිබ්බා වගේ පට ගාලා ඇවිලේ ඉන්නේ. ලතාගේ කසාද මනුස්සයා නේද මේ පැත්තට ඉන්නේ? එනකොට නම් මෙච්චර හොඳ නෑ වගේ. මේ අයිසේ තම්සිනේ තරම් කියන්නේ. ඔව් ධර්මయ్యා මං තමයි ධර්ම කියන්නේ. ඒ කියන්නේ මගේ නමක් දන්නවා. ඔව්. මේ ලතාගේ කසාද මනුස්සයානේ. ඔව් යකෝ ලතා මගේ කසාද ගෑණි. මේ උඹට හොඳ හිතින් කියන්න හරිද? මගේ ගෑනිත් එක තියෙන සම්බන්ධතාවය නම් දැම්ම නවත්ත ගනින් හරිද? ධර්මයේ අර කවුරු හරි කේලමක් කියන්නේ නැති. කවුරු කියන දෙයක්ද යකෝ? මගේ ගෑණි කියනව නම් ඔබත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. තව කවර කතාවද යකෝ? ලතාක්කා එහෙමත් කිව්වද? මගේ අර අහිංසක දරුවෝ නැත්තම් මගේ ගෑණිව මෙලාවට මරද යකෝ? යකෝ ඔබට වෙන ගෑනුත් එක්ක ආතල් ගන්න පුළුවන් නම් ලතා අක්කා මගෙත් එක්ක හිඳියම් මොකද යකෝ වෙන්නේ? මොකද බාලතෝ කිව්වේ? අරපන්. තෝ වෙන ගෑනුත් එක්ක ආතල් ගන්නෝ. දරුවයි ගෑණි ගෙදර දුක් විඳිනවා. මම වෙන ගෑනුත් එක්ක හිටියට යකෝ. මගේ ගෑණිටයි දරුවටයි සල්ලි වලින් කිසි අඩුපාඩුවක් කරේ නෑ යකෝ. ඔබ පිට ගෑනු ගැන හිතන්න කලින් තමන්ගේ කසාද ගෑණි ගැන හිතන්න දුවා. අනිත් එක තමයි ගෑනිට හරියට සැලකුවේ නැති වුණාම ගෑනු පිට යනවා තමයි බං. මම මේ හැම සම්බන්ධතාවයක්ම නැති කළා තමයි ගමට ආවේ යකෝ. මගේ ගෑනිත් එක්ක සතුටින් ජීවත් වෙන්න. උඹ හැමදේම විනාශ කරා යකෝ. ලතා අක්කට පුළුවන් නම් මාව අමතක කරන්න මට පුළුවන් ඕනම වෙලාවක ලතා අක්කව අමතක කරන්න. හැබැයි තමුසේකේවත් තර්ජන වලට බයි නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. හරි අපි බලමුකෝ. ඒ මගුල කොච්චර දුර දිග කරගෙන යයිද කියලා. අනේ මගේ තාම කවුද කියලා. ධර්මయ్యා වැඩේ ඉවරයි. සෙත්ත බෝච්චි වල කජ්ජර මැව්වා. ෂිට්! තොට මම මොකද කිව්වේ මෙතන යද්දි?
මොන්ටට කිව්ව මොකද? තාරින්දුගේ කකුලට වෙඩි තියන්න කියලා. තෝ මොකද කරේ? තාරින්දුව මැරුවා. ජකෝ, තොපිට වැඩක් කරගන්න තේරෙන්නේ නැද්ද? ෂි. මේ දැන් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. වෙච්ච දේ විලා ඉවරයි. හරිද? උඹ ඇඟ බේර ගන්න මේක කරපන්. හරිද? මේ ඔය තුවක්කුව විසි කරපන් මේ කැරේට. ඒත් පොඩ්ඩෝ මට හිතා ගන්න බෑ ඇයි උඹ තරඳුව මැරුවේ කියලා. ඒක මගේ තීරණය. මං ඌව මැරුවේ මට අයිති වස්තුව ඌ මගෙන් උදුර ගන්න හදන නිසා ධර්මයේ අයියා. මට ඒක ඉවසගෙන ඉන්න බැරි වුණා ධර්මයේ අයියා. මං ඒකයි ඌව මැරුවේ. ඒ පොඩ්ඩෝ මොකද්ද බං ඒ කතාව තේරුම? මං වෙද මහත්තයා දුර ආදරය කරනවා. සල්ලි වදන්නේ කතාවක්වත් හොරගන්නේ දෙයක් තියාගෙන ඒ දෙල්ලට ආදරය කරන්නේ. මං ඒකයි ඌව මැරුවේ. ඇත්ත කතාව මේකනේ බං. බෙදාගේ දුව තරින්දුවට කොහොමද ගැලපෙන්නේ නැහනේ බං. අනික බං බෙදාගේ දුවට වැඩිය තරින්දු කොච්චර වැඩි බල්ද? ඒක නෙමෙයි බං. බෙදාගේ දුව මට ලව් කරාද? ඒක නම් මට ලව් නෑ ධර්මයේ අයියා. ඒ ගැන අහන්න ගිහිල්ලා ඒක මට කනේ පාරකුත් ගැව්වා. ඒ කනේ පාර තාමත් මතකයි. මං ඔකෙන් පලි ගන්නවා ධර්මයේ අයියා. මං ඔකේ උස්සනවා. මට දැන් මේක කියපන්කෝ. බොය කෙල්ල බොස්සලා දැන් මොකද කරන්න හදත් කියපන්. ධර්මයේ මාර කතා නෙන්නේ. කෙල්ලෙක් උස්සන්නේ බල ඉන්නද? හා? බාදරේ කෙල්ල විනාශ කරන්නද? මොනා කරන්නත් කෙල්ල උස්සන් ඉන්න මේ ධර්මයේ අයියා. මේ උඹ හොඳට එකක් මතක තියාගනි. උඹ ඕන පලියක් ගනින් ඒ කෙල්ලගේ මේ මා බේරලා. හරිද පුතෝ? උඹ මේක මතක තියාගනි. උඹ ඔය පිස්තෝල විසි කරපන් කැලේට. හරිද? හරි ධර්මයේ අයියා. ඔයාලට ප්‍රශ්න දෙන්න ඉඩ දෙන්නේ නැහැ මම. වත් ගෙදර යනවා පරිස්සමෙන්. පොඩ්ඩක් ජව්ව මේ විදියට යකෝ මෙතර කාලයක් උඹයි තරිදුයි හඳුනගාට කරපු කරදර මම බලන් හිටියේ. අදින් පස්සේ කරදර බෑ මං ඉන්නකම්. චා ඒතකොට උඹ මෙච්චර කාලයක් මෝඩෙක් අය රඟපෑවේ බොරුවටද? යකෝ මට ලෙඩක් තිබ්බ තමයි. ඒ ලෙඩේ අඩු වුණාට පස්සේ මම උඹලට පෙන්නුවේ නෑ. ඒ මොකද දන්නවද? මට හංසිනගාව උඹලගෙන් බේර ගන්න ඕන හින්දා. ඒ කියන්නේ උඹ අපිව මෙච්චර කාලයක් දැවට්ටුවා. යකෝ උඹලගෙන් මට හංසිනගාව බේර ගන්න ඕන හින්දා. ඉච්චාම උඹට යා අප්පච්චි අර හිස්සයිය නේද? අම්මා හිච්චේ කාරි පොඩ්ඩ නේද? මොකක් හරි දෙයක් සිද්ධ වෙලා දිනව අප්පච්චි. ඒ හිච්චා බේටා හිච්චා මොකද මේ පොඩ්ඩට වෙලා තියන්නේ? මොකද උනේ කියපන්. මොකද මේ ලේ? අප්පච්චි පොඩ්ඩයියට වෙඩි තියලා. හිච්චා මගේ අකා උසන්න නැතුව ඇත්ත කියපන්. මොකද්ද උනේ පොඩ්ඩට? ඒ තරිදුයි හංසිනගාව බෙදා ගන්න බැරුව මිනිමරාගත්ත වේද මාමේ? මොකද්ද අප්පච්චි මේ සිද්ධ වෙන්නේ? එතකොට බ කියන්නේ පොඩ්ඩේ තරිදුව මැරුවද? ඔව් වේද මාමේ. ඔබ කියන්නේ මං කොහොමද විශ්වාස කරන්නේ? ඒ කාරණාව මාම විශ්වාස කරත් නැතත් ඒක තමයි මාම ඇත්ත.
ඇයි එනම් ඔබ පොඩ්ඩේම මැරුවේ? පොඩ්ඩකින් හංසිනගාව බේර ගන්න ඕන නිසා මාමේ. මගේ දුවට කවදාවත් පොඩ්ඩේම වරදක් වෙලා නැහැ. ජය කියන කතාවෙත් නැත්තම් තියෙනවා අප්පච්චි. මොකක් හරි දෙයක් බව මගේ හිතන් කරනවානේ. ආ? අප්පච්චි නදන්න වුණාට පොඩ්ඩයියත් මාත් එක්ක යාළු වෙනවා. මට කේන්ති ගිහලා මං කම්බල් පාරක් ගැහුවා. අද්දෙයනේ උඹත් කරලා තියෙන හරියක්. ඔල්ලෙක් යාළු වෙනාම එහෙම කණිපාරක් ගහනවද බං? මං හිතුවේ නෑ අප්පච්චි පොඩ්ඩේ අය මේ විදිහට මගෙන් පරිගණී කියලා. පිටා මොකද යන්නේ? මං යනවා වේද මාමේ පොලිසියට බාර වෙන්න. මේ හැමදේම මං පොලිසියට ගිහලා කියනවා. අප්පච්චිට තේරෙන්නේ නැති හිච්චය වෙනස් කියලා. තා කරන විදිය හැසිරෙන විදිය. ඔව් නගා මං බොරුවක් කරා තමයි. ඒ හිච්චය මේ තරම් බොරුවක් කරේ අපිට. මට මගේ නංගිව ආරක්ෂා කරන්න ඕන හින්දා. මට සමා වෙන්න හිච්චය. හිච්චය වැරදිද තේරුම් ගත්තට. දැන් ඉතින් නගාට මේ ගමේ ඕන තැනක තුවල පැනලා ඉන්න පුළුවන්. මේ ගමේ කවුරුත් නෑ නගාට කරදර කරන්න. මං ගිහින් යන්න නගා. මං යන වේද මාමේ. හිච්චය පව් අප්පච්චි. මොනා නැතත් ඌ හිතෝන් දෙක. බොවෙන් වෙන තයි ඌ හැම එකක් කරේ. මේ එතන ඉන්න එක හරි නෑ. ළමයා ඔය දැක්කොත් අපිව සැක කරයි. අපි යන් ඉක්මනට.